හලෝ හායි ගයිස් කොහමද මගේ පේජ් එක ෆලෝ කරන්න ෂෙයා කරන්න. අද මම අලුත් දෙයක් තමයි අරන් ආවේ. වෙනදා වගේ සිස්ටර් අඳින්න මම දැන් ඔයාලට පොඩි දෙයක් කියලා දෙනවා. මම දන්න දෙයක් ඔයාලත් දන්නවද දන්නේ නැහැ. සාමාන්‍ය දන්න නැති කට්ටියට මම කිව්වේ සාමාන්‍ය 3D විදියට සාමාන්‍ය 3D විදියට ආර්ට් එකක් අඳින්න 3D විදියට සාමාන්‍ය ඉලක්කම් අකුරු ඒ වගේ දෙයක් කරගන්න විදිය මම මේ කියලා දෙන්නේ. සාමාන්‍ය ලේසි ටෙක්නික් එකක් තියෙන ලොකු දෙයක් නෑ. හොඳට බලන්න සාමාන්‍ය මේ වගේ අයිටම් එකට අපිට 3D ඒ කියපු එකත් ඒ විදිහට කරගන්න පුළුවන්. බලන්න සාමාන්‍යයෙන් ලොකු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හිතනවා ඒක ලොකු දෙයක් 3D කරනවා කියන. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඕනි කට්ටියකට ඕනි විදිහකට කරන්න පුළුවන්. තව බලන්න මම දැන් බලනවා සාමාන්‍ය ඉංග්‍රීසි අකුර. නැත්නම් ඉලක්කම අපි බලමු එක බලමු සාමාන්‍යයෙන් කොහොමද කියලා එන්නේ. එක අපිට දෙපැත්තටම 3D ගන්න බලන්න. මේ එක පැත්තට ඔයාලට කැමති පැත්තට 3D ගන්න බලන්න. සාමාන්‍ය 3D ගන්නවා කියන ඔන්න ඔහම ওই පැත්තට හරි ඔන්න ඔහම ඇදලා ගන්නවා. ඔය විදිහට ගන්නවා. ඔන්න ඔහම ඔය විදිහට ගත්තම අර එක පැත්තකට අපිව පේන විදිහ අපිට ඒ එක පේන විදිහ කම්පියුටරේ 3D විදිහට ගන්න. අපිට ඕක අනිත් පැත්තට අදින්නත් පුළුවන් වුණා. මෙහෙම ගත්තා මේ පැත්තට ඉරි කැල්ල පටන් ගත්තම මොකද හිතන අර පැත්තෙන් ඇදගෙන ආවම අන්න ඒ විදිහට එනවා. හරිද? කාට හරි මේක බලන්න ඕන නම් ස්ලෝ කර බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි අකුරක් ගමු. S අකුර වගේ ගමු පුළුවන්. S අකුර කොහොමද කියලා බලන්න. අන්නවම එක්ස් අකුර යටින් පොඩි කරලා ගන්න. අර සාමාන්‍ය ලොකුවට ගණකමට අදිනකොට එහෙම තමයි අදින්නේ. දැන් අපි ඔය S අකුර ගන්නවා නම් S අකුර මම ගොඩක් කැමති මේ පැත්තෙන් 3D කරලා ගන්න. ඒ කියන්නේ අත පැත්තෙන් 3D කරලා ගන්න තමයි මම කැමති. ඒ පැත්තට බර වෙන්න ඒ පැත්තට අදිනවා. අන්න එහෙම ඒ පැත්තෙන් පටන් ගන්නවා අදින්න. ලොකු දෙයක් නෑ. අන්න ඒ පැත්තෙන් එහෙම අඳා. හරි. දැන් ෆ්‍රේම් එක හරි. ඔතන දැන් ඕක දැන් පාට කරගත්තොත් අපි තව අඳමු එල් අකුර. දැන් ගයිස් ඉංග්‍රීසි අකුර ඔක්කොම 3D කරනවා නම් එකම පැත්තට 3D ගන්න ඕනේ. මොකද දෙපැත්තට 3D කරොත් එතන ඒ 3D ගතියක් එන්නේ නැහැ. දැන් ඔහොම දෙපැත්තටම කරාම අර ඒක වෙනම ලුක් එකක් එනවා. දැන් බලන්න අන්නම යට ටික ආර්ට් එක පාට කරගත්තම සාමාන්‍යයෙන් අපිට එනවා වෙනම ලුක් එකක්. සාමාන්‍ය දුරින් ඉඳන් බැලුවත් වෙනම ලුක් එකක් තියෙනවා. සාමාන්‍ය අර ඒ අකුර නිකන් ඉස්මතු වෙලා එහෙම පේනවා. අපි දැන් ගයිස් බලමු දැන් ඉලක්කම් අකුරු ඔක්කොම බලවනේ. අපි බලමු දැන් වර්ල්ඩ් ආර්ට් එක කියන්නේ සාමාන්‍ය බිත්තියක 3D කරලා අඳිනවා නම් නැත්තම් පොතක 3D කරලා අඳිනවා නම් සාමාන්‍ය දෙයක්. එහෙම අඳිනකොට අපිට ඒක නිකන් අර 3D විදියට ඉස්මතු වෙලා පේන්න අඳින්න ඊසි ක්‍රමයක් මම කියලා දෙන්නේ. සාමාන්‍ය බලමු අපි මේ නැවක් කියන්නේ සාමාන්‍ය පරණ නැව තියෙන්නේ. පරණ නැව බෝට්ටුවක් තමයි මේ අඳින්නේ. සාමාන්‍ය එක මම ෂෝට් කට් අඳින්නේ ඔය. අපි බලමු මේක කොහොමද 3D කරලා ගන්න කියලා මේ අඳිනකොට. ඒකත් ලොකු දෙයක් නෑ. ඒක සාමාන්‍ය ගොඩක් කට්ටිය හිතනවා 3D කරලා ගන්න කියන අමාරු වැඩක් කියලා. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒක හැකියාව තමයි තියෙන්නේ. ඒක ඔයාලත් ඇඳලා පුරුදු වෙන්න. ඇඳලා වීඩියෝ බලන්න TikTok එකේ YouTube එකේ හැමතැනම තියෙනවා මේවා ගැන දැනුම හොයාගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ ඔය රවුම් ෆ්‍රේම් එකක් අඳිනවා කියලා. රවුමක් වගේ ඇඳලා රවුම ඇතුලේ අපි ටිට්‍රයක් අඳිනවා. එතකොට අපිට 3D විදිහට අඳිනවා නම් ඒ ටිට්‍රෙන් එළියට දාන්න වෙනවා. දැන් මේ බෝට්ටුව නම් අඳින බෝට්ටුවේ ඉස්සරහා බඳ නැත්තම් ඉස්සරහා මොකක් හරි නැත්තම් සාමාන්‍යයෙන් මොකද සතෙක් අඳිනවා සතාගේ කකුල් දෙක එක්ක ඔළුව අන්න එහෙම දෙයක් අර එළියට ඒ ෆ්‍රේම් එක එළියට ඇඳලා ෆ්‍රේම් එක වෙනම ඇඳලා පස්සේ එතන පේන්නේ අර ඒ බෝට්ටුව එළියට එනවා වගේ අර එහෙම ඉස්මතු වෙලා පේන තමයි අඳින්නේ අපි. මම ඉස්සරහට අරන් එන්න 3D ආර්ට් එකක් ඉස්සරහට වලට. ඒතර වලට පොඩි අවබෝධයක් ඒ සාමාන්‍ය
දැන් ඔය යටින් මුහුද දාලා තියෙන මුහුදේ රැල්ල වගේ දාලා තින්නේ. මම ඔය ෂෝට් කට් අදින්න ඔයාලට කැමති විදියට ඕක කියන්නේ ඔයාලට මම මේ බෝට්ටුවක් යන්නේ ඔයාලට වෙන දෙයක් වුණා සාමාන්‍ය වයතන ගොවියෙක් යන්න කියලා ගොවියාගේ උදැල්ල එළියට එනවා. එතකොට එතන 3D වෙනවා. අර එහෙම එකක් මොකක් හරි හැම දෙයක් අදින්න පුළුවන්. මම මේ කිව්වේ ප්‍රේම් එක වෙනම ඇඳලා ප්‍රේම් එකෙන් එළියෙන් ඒක වෙනම අදිනවා. එතකොට 3D. එතකොට එතනින් දැන් අපිට තව ඕක පොඩ්ඩක් ඉස්මතු වෙන්න තව පොඩ්ඩක් කර තාත්වික වෙන්න තව දෙයක් කරන්න පුළුවන්. අන්න අතර ෂැඩෝ එක. දැන් අපි දැන් ඔයා හිතන්නකෝ දැන් ඔන්න මගේ අත දැන් තියෙනවනේ. දැන් මගේ ඔය හේවණල් වටනවා පල්ලහැට ෂැඩෝ එක ගන්න. ඒ වගේ එළියට එන එළියට එන්නේ නැවනේ. ඒ නැවේ බඳේ හේවණල්ල වැටෙනවා බිත්තියට වගේ. දැන් ඔන්න ඔය වගේ ඔන්න අතේ හේවණල් වැටෙන්නේ. අන්න ඒ වගේ අන්න හේවණල් වැටෙනවා. අන්න ඒ වගේ හේවණල්ල අඳිනවා. ඒ ප්‍රේම් එකේ එළියට එනවා නැවේ. අර නැවේ. ඒක අපිව අර ඇස් පැන්දුමක් වගේ මෙයා කරන්න තමයි කරන්නේ. අපිට මෝදරැල්ලෙත් එහෙම ෂැඩෝ එක අදින්න පුළුවන්. එහෙම අන්දර පස්සේ අපිට වෙනම පේනවා 3D ආර්ට් එක. මම මේක නම් ඉතින් මේව නම් ඉතින් YouTube එකේ හරි මේ තමයි ඉලගත්තේ මේ සාමාන්‍යයෙන් මමත් ඒ කියන්නේ පොඩ්ඩක් අන්දා මම ඔයාලට උතරා. ඔයාලටත් මේ වගේ එහෙම අයිඩියාස් එකක් තියෙනවා නම් මේක තමයි ලේසිම ක්‍රමේ. ඔයාලට එකක් කරන්න 3D විදියට නැත්නම් පොතක නිකන් 3D විදියට ඉස්මතු වෙලා පේන්න එහෙම කරන්න ඕන නම් ඕක තමයි ලේසිම විදිය. ඕක ඉගෙන ගන්න ඒක සාමාන්‍යයෙන් ගොඩක් වටිනවා. එහෙනම් ඉස්සරහට හම්බෙමු guys. සුබ දවසක් වේවා. bye see you අලුත් වීඩියෝ එකකින් අලුත් ටිප්ස් එකකින් හම්බෙමු. ජය වේවා.